것은 너무나 즐거운 일인 것 같습니다. ඉතින් අපේ සභාවේ ඉන්න තරුණ තාරුණ්‍යයන්ගේ කටහඬ ගීතිකාවකින් ඇහෙන එක හරිම ලස්සනයි. 우리 교회에도 구원받은 청년들이 더 많아지기를 기도하고 있습니다. අපේ සභාවේ තවත් ගැලවීම ලබාගත්ත සහෝදර සහෝදරයන් තරුණ ළමයි තව තවත් වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 네, 오늘 성경 강연회 4일차 참석하신 모든 분들을 환영합니다. ඉතින් අපේ සම්මන්ත්‍රණේ 4වෙනි දිනට ආපු ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. 오늘도 하나님의 말씀이 우리 모든 사람 내 마음속에 심겨지기를 원합니다. අද දවසේදී දේශනාව වෙන දෙවියන් වහන්සේගේ වචනය අපේ හදවත් තුල පැලවෙයි කියලා බලාපොරොත්තුෙන් අපි වචනය අහමු. 함께 기도로 시작하겠습니다. එhmenan අපි යාඥාවෙන් ආරම්භ කරමු. 사랑과 은혜가 많으신 하나님 감사를 드립니다. අපිට බොහෝසෙන් ප්‍රේම කරන කරුණා කරන දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 지난 수요일부터 성경 강연회를 할 수 있도록 도와주신 것 감사를 드립니다. බදාදා දවසේ සිට දිගටම ඔබ වහන්සේගේ වචනේ දේශනා කරන සම්මන්ත්‍රණයක් අපට උදා කර දුන්නාට ස්තුතිවන්ත වෙනවා. 지난 3일간 성경을 통해 하나님이 살아계시다는 확실한 증거를 깨닫게 해주신 것 감사를 드립니다. පසුගිය දවස් 3 පුරාවටම ඔබ වහන්සේ ජීවමානයිද ඒ වගේම ඔබ වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි අපි එකට බෙදාගත්තා. 또 하나님이 살아계시다는 것이 나에게 어떠한 의미가 있는지 오늘 살펴보고자 합니다. ඒ වගේම අද දවසේදී අපි කතා කරන්න යන්නේ ඔබ වහන්සේ ජීවමානයි නම් ඔබ වහන්සේ මගේ ජීවිතයට කොහොමද සම්බන්ධ කියන කාරණාව. 오늘 참석하신 모든 분들이 이 하나님의 말씀을 잘 알아들을 수 있도록 지혜를 허락해 주시옵소서. අද දවසේ සහභාගී වී සිටින සියලුම දෙනාට මේ අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ප්‍රඥාව ඔබ වහන්සේ ලබා දෙන්න. 그리고 참석한 모든 분들이 또 끝까지 참석하여 모두 구원받을 수 있도록 ඒ 도와주시옵소서. වගේම සහභාගී වී සිටින සියලුම දෙනාට අවසාන දවස තාක්කල් එක දිගට සහභාගී වෙන්නට ඔබ වහන්සේගේ උපකාරය ලබා දෙන්න. 오늘도 모든 것을 하나님께만 අද 의지하옵니다. දවසේ සියලුම දේත් අපේ ඔබ වහන්සේට බාර කරමි. 우리를 사랑하시는 예수님의 이름으로 අපට 기도드렸습니다. බොහෝසෙන් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. 아멘. ආමේන්. 예, 우리 신약 성경 첫 번째 책인 마태복음 24장을 함께 찾겠습니다. බයිබලයේ අලුත් ගිවිසුමේ මුල්ම පොත වන ශුද්ධ වූ මතෙව් පොතට අපි පෙරලගමු. 성경이 없으신 분들과 찾기 어려우신 분들은 앞에 화면을 참고하시면 되겠습니다. ඉතින් බයිබලයක් පෙරලගන්න අපහසු කෙනෙක්ට නම් පුළුවන් තිරේ දිහා බලලත් කියවන්න. 마태복음 24장 3절 말씀입니다. ශුද්ධ වූ මතෙව් 24 3වෙනි පදය. 마태복음 24장 3절을 우리 같이 읽어 보겠습니다. එහෙමනම් අපි 3වෙනි පදේ එකට කියවමු. උන්වහන්සේ ඔලිව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත් ඒ දේ කොයි කලෙක සිදු වෙන්නේද? ඔබ වහන්සේගේ ඊමටත් ලෝකාන්තිමේටත් ලකුණු කිමැක්තයි අපට කිව මැනවයි කීවෝය. 예, 어제 마지막으로 찾았던 말씀을 오늘 첫 번째 말씀으로 함께 찾았습니다. අපි ඊයේ අන්තිමට කියව බයිබල් පදේ තමයි අද දවසේ මුලින්ම කියවුවේ. 자, 이 말씀은 우리에게 여러 가지로 생각해 볼 만한 것들을 던져줍니다. ඉතින් මේ බයිබල් පදයෙන් අපිට හිතන්න දේවල් ගොඩාක් ලබා දෙනවා. 예수님의 제자들은 예수님께 이런 질문을 한 것입니다. ඉතින් යේසුස් වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්න අහනවා. 이 세상 끝에는 어떠한 징조가 있습니까? 라는 질문입니다. ඉතින් අහන ප්‍රශ්නේ ඇවිල්ලා මේ ලෝකයේ අවසානයේ ලං වෙනකොට මොනවද තියෙන සලකුණු කියන ප්‍රශ්නේ. 이 질문을 통해서 우리가 알 수 있는 것은 이 세상은 계속되는 것이 아니라는 겁니다. මේ ප්‍රශ්نين අපිට තේරුම් යනවා මේ ලෝකයේ සදාකාලික නැහැ කියන කාරණාව. 이 세상은 언젠가 끝이 난다라는 것입니다. මේ ලෝකේ කවදම හරි ඉවරයකට එනවා. 그리고 그 세상의 끝날 예수님께서 이 세상에 다시 오십니다. ඉතින් ඒ ඉවර වෙන ඒ අවසාන වෙන දවසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ආයමත් එනවා. 그래서 예수님의 제자들은 주님의 임하심과
세상 끝에는 무슨 징조가 있냐라고 물어본 것입니다. ඉතින් දැන් ගෝලයෝ යේසුස් වහන්සේගෙන් අහනවා ලෝකේ අන්තිම දවස ලං වෙනකොට මොනවද තියෙන සලකුණු කියලා. 자, 이것은 우리도 충분히 궁금해할 법한 문제입니다. ඉතින් අපිට උනත් මේ ප්‍රශ්නේ සමහරලාට හිතෙනවනේ නේද? 성경은 이 세상에 끝날이 있다라고 말씀하십니다. බයිබලේ කියනවා මේ ලෝකේ සදාකාලික නෑ කවදම හරි ඉවර වෙනවා කියලා. 자, 그 날이 언제일까요? ඒ දවස කවදද හැබැයි? 제자들도 그것이 궁금해서 지금 예수님께 질문을 한 겁니다. යේසුස් වහන්සේගේ ගෝලයන්ටත් ඔන්න ඕක තමයි දැනගන්න ඕන වෙලා තිබුණේ. 네, 그 날이 언제냐라고 물어보기보단 그 날이 가까이 다가오면 어떠한 징조가 있습니까? 라고 지혜롭게 질문을 했습니다. ඉතින් එයාලා හරියටම දිනේ කවදද කියලා ඇහුවේ නෑ. දවස ලං වෙනකොට මොනවද තියෙන සලකුණු කියලා තමයි ඇහුවේ. 자, 이 세상 많은 교회들 중에 어떠한 교회에서는 이 세상 마지막 날이 몇 년, 몇 월, 며칠이다. 이렇게 주장하는 사람들이 있습니다. ඉතින් දැන් කාලේ දැන් සමාජයේ තියෙන සමහර පල්ලි වලින් හරියටම ලෝකයේ අවසානයේ කවදද කියලා කියනවා. මේ අවුරුද්දේ මේ දවසේ මේ මාසේ කියලා කියනවා. 이 세상의 종말의 날이 이때다라고 말하는 사람들이 있습니다. ලෝකේ විනාශ වෙන්නේ මේ දවස කියලා මිනිස්සුන්ට කියලා දෙනවා. 성경적으로 보면 그렇게 말하는 사람, 그렇게 말하는 종교가 있다면 이단입니다. හැබැයි බයිබලයේ අනුවට එහෙම යම් කෙනෙක් කියනවා නම් එහෙම දෙයක් මනුෂ්‍යයන්ට කියලා දෙනවා නම් ඒ සභාව නැත්තම් ඒ ආගම වැරදි. 왜냐하면 이 답변을 하시고 예수님은 그 날과 때는 아무도 모른다. 오직 하나님만 아신다라고 말하셨기 때문입니다. මොකද යේසුස් වහන්සේ කියනවා ඒ දවස සහ ඒ පැය දෙවියන් වහන්සේ හැර කවුරුත් දන්නේ නැහැ කියලා. 제가 스리랑카에서 만났던 사람 중에도 이 세상 종말의 날이 이때다라고 말한 사람이 있습니다. ඉතින් අපේ දේවගතිතුමත් ලංකාවට ආවයින් පස්සේ යාට එක්කෙනෙක් මුණ ගැහුණා. එයා හැම වෙලේම කියනවා මේ ලෝකේ මෙදා අවසන් වෙනවා කියලා දිනයක් කියනවා. 나름대로는 논리를 가지고 그날이 이때라고 주장하는 것입니다. එයාටම ආවේනික කරුණු ටිකක් හදාගෙන එයා තර්ක කරනවා මෙදා තමයි ලෝකේ අවසාන වෙන්නේ කියලා. 근데 그 말은 이 성경으로 보자면 이단입니다. හැබැයි බයිබලේ තියෙනවා ඒක වැරදි. අපිට එහෙම දිනයක් කියන්න බෑ. 그날은 아무도 모른다라고 지금 예수님이 말씀하신 겁니다. කිසිම කෙනෙක් දන්නේ නැහැ කියලා 예수ස් වහන්සේ කියනවා. 그래서 이 날에 대하여 예수님의 제자들은 그 날을 물어본 것이 아니라 이 날이 가까이 오면 어떠한 일이 생기냐라고 물어본 것입니다. 예수ස් වහන්සේගේ ගෝලය වුණත් ඇහුවේ හරියටම දිනේ කවදද කියලා නෙමෙයි. ඒ දිනේ ලං වෙනකොට තියෙන සලකුණු මොනවද කියන එක. 어제 예수님의 재림 그리고 이 세상 마지막 날의 하나의 징조가 바로 이스라엘의 회복이다라는 것을 어제 말씀을 드렸습니다. ඉතින් ඊයේ දේශනාවෙන් අපි ඉගෙන ගත්තා ලෝකයේ අවසානය ලං වෙනවා කියලා කියන්නේ ඊශ්‍රායලයේ නැවත ගොඩ නැගෙනවා කියන එක. 그래서 우리는 지금 이 시대 이스라엘의 회복을 눈앞에서 보고 있는 시대입니다. ඉතින් දැන් අපි මේ ජීවත් වෙන කාලේ ඊශ්‍රායලය දිනින් දින ගොඩ නැගිලා උඩට එනවා. 예수님의 재림과 하나님이 작정하신 이 세상 마지막 날이 가까이 왔다라는 하나의 징조를 확인했습니다. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම ලෝකයේ අන්තිමය ලං වීගෙන එන්නේ කියන එක අපිට ඒක දැක්කම පේනවා. 예수님은 이 외에도 다른 징조들을 여러 가지로 말씀하셨습니다. ඉතින් මේකට අමතරව තවත් සාක්ෂි තවත් කරුණු කිහිපයක් අපිට හොයාගන්න පුළුවන්. 그 중에 하나 4절 5절 말씀을 우리 같이 읽어보겠습니다. ඒ අතරින් අපිට 24:4-5 බයිබල් වාක්‍ය දෙක කියවමු. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලා ගන්න. මක් නිසාද බොහෝ දෙනෙක් මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. 자, 이 세상 마지막이 가까이 왔다라는 첫 번째 징조는 바로 이단의 종교가 많아진다라는 것입니다. ඉතින් මේ ලෝකේ අවසානයේ ලං වෙනවා කියන්නේ මිනිස්සුන්ව මුලාවේ යවන ආගම් තව තවත් වැඩි වෙනවා කියන එක. 성경이 아닌 다른 내용을 가르치는 종교가 많다라는 겁니다. වැරදි ඉගැන්වීම් උගන්නන වෙනත් ආගම් ගොඩාක් වැඩි වෙනවා කියලා කියනවා. 또한 성경을 가르치고 있지만 성경의 핵심적인 복음의 말씀을 전하지 않는 교회가 많아진다라는 겁니다. ඒ වගේම මේකෙන් කියන්නේ පල්ලි කොච්චර තිබුණත්
හරි දෙවියන් වහන්සේගේ වචනය හරි සුභාරංචි හරි විදියට කියන්නේ නැති සභාවන් එන්න වැඩි වෙනවා කියන එක අවසානයේදී. 자, 한국에는 내가 바로 재림 예수다라고 말하는 자칭 예수가 37명 있다고 합니다. ඉතින් කොරියාව ඇතුලේ තමන් යේසුස්යයි කියාගන්න මිනිස්සු 37 දෙනෙක් ඉන්නවලු. 심지어는 내가 바로 하나님이다라고 말하는 사람도 20명이나 있습니다. ඒ වගේම මම දෙවියන් වහන්සේ කියලා කියාගන්න මිනිස්සු 20 දෙනෙක් ඉඳලා. 자, 이것은 한국만의 문제가 아닙니다. ඉතින් මේක කොරියාවේ ප්‍රශ්නයක් නෙමෙයි. 전 세계에 내가 바로 재림 예수다 말하는 사람들이 너무나 많습니다. මේ මුළු ලෝකෙම තමන් යේසුස්යයි කියාගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. 심지어는 이 세상에서 가장 폐쇄적인 나라라고 하는 북한에조차 이단의 종교가 많아진다라는 겁니다. ඉතින් අපි කවදාවත් හිතන්නේ නැති රටක් වන උතුරු කොරියාවේ පවා වෙන වෙන බොරු ආගම් වලින් මිනිස්සු මුලා වෙලා තිබෙනවා. 잘못된 것을 가르치는 교회가 있다면 당연히 이단입니다. ඉතින් පල්ලියක් වුණත් මිනිස්සුන්ට වැරදි දේ උගන්වනවා නම් එතන වැරදි තැනක්. 근데 우리 시대의 이단은 잘못된 걸 가르치지 않습니다. ඉතින් දැන් අපි සමහරලාට හිතනවා එතනින් වැරදි දෙයක් කියන්නේ නැහැ කියලා. 진리를 가르치지 않는 이단이 많아집니다. නමුත් වෙන හැම දෙයක්ම කියලා මිනිස්සුන්ට සත්‍ය නොකිය ඉන්න එකත් වැරදි තැනක් කියලා කියන්න 자, පුළුවන්. 교회에서 성경을 가르칩니다. ඉතින් පල්ලියකින් දැන් මිනිස්සුන්ට බයිබලේ කියලා දෙනවා. 좋은 이야기로서 사람들에게 많은 감동과 교훈을 줍니다. මිනිස්සුන්ට හොඳ හොඳ අහන්න ආස කතා රසවත් කතා කියලා දෙනවා. 그런데 문제는 성경에서 가장 중요한 구원의 문제에 대해서는 가르치지 않습니다. හැබැයි ප්‍රශ්නය ඇවිල්ලා වැදගත්ම දේ වන ගැලවීමේ වචනේ මිනිස්සුන්ට කියලා දෙන්නේ නෑ අනිත් හැමදේම කිව්වත්. 그리고 복음의 내용을 가르치지 않은 채 교회에 나가면 병이 낫는다라고 말씀을 전합니다. මිනිස්සුන්ට ගැලවීමේ වචනේ කියන්නේ නැතුව හාස්කම් වෙන වෙන දේවල් පස්සේ මිනිස්සුන්ව යවනවා. 교회에 나가면 기적적인 일을 체험할 수 있다고 복음을 가르치지 않습니다. මිනිස්සුන්ව මුලා කරනවා ඔයා පල්ලියවොත් ඔයාට හාස්කම් අත්දකින්න පුළුවන් කියලා. 잘못된 것을 가르치는 것은 아니지만 복음의 진리를 가르치지 않는 것, 그게 이단입니다. ඉතින් වැරදි දෙයක් ඉගැන්වුවේ නැති වුණාට සත්‍ය නොකීමත් වැරදි දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. 이런 교회가 많아지는 것이 바로 우리 마지막 이 시대의 대표적인 모습입니다. ඉතින් දැන් මේ අවසාන කාලය ලං වෙනකොට ඔය වගේ තැන් ගොඩාක් බිහි වෙනවා කියලා කියනවා. 또 이 세상 마지막이 다가오면 또 이런 징조가 있다고 예수님이 계속해서 말씀을 하십니다. ලෝකයේ අවසානයේ ලං වෙනකොට තවත් සලකුණු තියෙනවා. ඒවත් යේසුස් වහන්සේ කියනවා. 6절과 7절 역시 또 같이 읽겠습니다. අපි 6 වෙනි පදයයි 7 වෙනි පදයයි කියවමු. යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකලඹෙන්ට බලා ගන්න. මක් නිසාද මේ සියල්ල සිට ඕනේ. නමුත් ඒ වනතුරුත් අන්තිමය නොපැමිණෙන්නේය. මක් නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොඑක් තැන්වල සාගත පොළව කම්පාද සිදු වෙනවා ඇත. 이 세상 마지막이 다가왔다라는 또 하나의 징조는 바로 민족과 나라 간의 전쟁이 많아진다라는 사실입니다. ඉතින් මේ ලෝකයේ අවසානයේ ලං වෙනකොට තියෙන තවත් එක ප්‍රධාන කරුණක් තමයි යුද්ධ. අපිට යුද ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා වැඩි කියලා. 자, 전 지구를 들여다봤을 때 전쟁과 분쟁이 일어나지 않는 지역을 찾기가 어렵습니다. ඉතින් දැන් අපි ලෝක සිතියම ගත්තොත් යුද්ධ නැති රටක් හොයන්නත් බැරි තරම්. 자, 특히 아프리카, 중동 이런 곳은 전쟁과 분쟁이 없는 곳을 찾기가 어렵습니다. ඉතින් විශේෂයෙන්ම ඔය අප්‍රිකාව ඔය පැති ගත්තොත් යුද්ධ නැති තැන් හොයන්නත් බැරි තරම්. 선진국이라고 말하는 유럽에서조차 테러가 끊이지 않습니다. දැන් අපි දියුණු රටවල් ගත්තොත් ඒ කියන්නේ යුරෝපය ගත්තත් ඒවයේ තියෙනවනේ යුද්ධ එක එක ත්‍රස්තවාදී ප්‍රශ්න තියෙනවා. 러시아와 우크라이나가 전쟁한 지 벌써 몇 년이 지났습니다. දැන් රශියාවයි යුක්‍රේනයේ යුද්ධ කරන්න අරන් දැන් කොච්චර කාලයක්ද? 미국과 이스라엘은 지금도 여전히 이란과 전쟁하고 있습니다. එතකොට දැන් ගත්තොත් ඇමරිකාවයි ඊශ්‍රායලේ ඉරානෙත් එක්ක දැන්ටත් යුද්ධ. 우리 스리랑카에도 몇 년 전 종교 단체에 있었던 테러의 상처가 지금도 남겨져 있습니다. ඉතින් ලංකාවේ වුණත් මීට වසර කීපයකට කලින් යුද්ධයක් තිබුණා.
자, 이러한 일들이 세상 마지막이 가까이 다가왔다라고 하는 징조입니다. ඉතින් යුද්ධ ගැන ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා කියලා කියන්නේ ලෝකයේ අවසානය ලං වෙලා තියෙනවා කියලා. 전쟁에 대한 소식이 하루도 끊이지 않고 계속해서 나오는 시대, 바로 우리 시대입니다. දිගින් දිගටම යුද්ධ ගැන අහන්න ලැබෙනවා කියලා කියන්නේ අපි ජීවත් වෙන්නේ ඔය කියන අවසාන කාලේ. 미국과 이란이 휴전을 했다라고 하지만 또다시 지금 전쟁이 일어날 위기에 닥쳐 있습니다. දැන් ඇමරිකාවයි ඉරානයේ සාම ගිවිසුමකට ආව කියලා කිව්වට ආයෙත් දැන් යුද්ධ කරන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ. 이렇게 끊임없이 전쟁과 테러의 공포가 있는 시대, 이게 예수님이 말씀하신 세상 마지막이 가까웠다는 증거입니다. තැනින් තැන හැම වෙලේම යුද්ධ ඇති වෙනවා කියන ආරංචි අපිට ඇහෙනවා කියලා කියන්නේ ලෝකයේ අවසානයේද තමයි අපි ලං වෙලා තියෙන්නේ. 예수님의 또 다른 징조를 이어서 또 말씀하셨습니다. යේසුස් වහන්සේ තවත් සලකුණක් කිව්වා අවසානයේ ලං වෙනකොට. 바로 처처에 기근과 지진이 있으리니 ලෝකේ සාගතද පොළව කම්පාත් වැඩි වෙනවා කියලා කිව්වා අවසානයේ. 굶주림과 지진이 많아지는 것, 이건 역시 마지막이 다가왔다라는 징조입니다. සාගතත් වැඩි වෙනවා භූමි කම්පාත් වැඩි වෙනවා කියලා කියනවා ලෝකේ අවසානයේ ලං වෙනකොට. 전 세계를 들여다보면 이 기근이 있는 나라, 기근이 없는 나라를 찾기가 어렵습니다. දැන් මේ සිටියමේ තියෙන්නේ සාගත තියෙන රටවල් සහ නැති රටවල්. ඉතින් සාගත නැති රටක් හොයන්නත් බැරි තරම්. 이 전쟁과 테러는 이 기근을 더욱더 가속화하고 있습니다. දැන් යුද්ධ ඇති වෙන්න තව තවත් සාගත තත්වයන් වැඩි වෙනවා. 이 코로나는 점점 이 기근 바이러스를 확산시켰습니다. ඉතින් දැන් මේ කොරෝනා නිසා තව තවත් සාගත වැඩි වෙලා තියෙනවා. 전 세계의 대기근의 모습이 찾아왔습니다. ඉතින් ලෝකයේ ලොකුම සාගත තත්ත්වය දැන් තමයි උදා වෙලා තියෙන්නේ. 점점 이 지구는 굶주려 가고 있습니다. ඉතින් පෘථුවිය නිකන් කුසගෙන්නෙන් ඉන්නවා වගේ තමයි දැන් කාලේ. 세계의 식량의 재고는 바닥나고 있습니다. ඉතින් ලෝකයේ මිනිස්සුන්ට කන්න තියෙන ආහාර ගොඩාක් අඩු වෙමින් යන්නේ. 사실 우리 주변에도 하루에 먹을 것이 부족해서 굶주린 사람들이 적지 않습니다. සමහර විට අපේ වටපිටාවේ වුණත් කන්නට කෑම නැතුව කුසගින්නෙන් ඉන්න අය ඕන තරම් ඇති. 이러한 모습은 점점 나아질 것이 아니라 점점 더 악화가 될 것입니다. ඉතින් මේක එන්න හොඳ පැත්තට නෙමෙයි යන්නේ එන්න දරුණු පැත්තට තමයි යන්නේ. 이게 예수님이 말씀하신 세상 마지막 때의 징조이기 때문입니다. ඉතින් යේසුස් වහන්සේ කිව්වා ලෝකයේ අවසානයේ ලං වෙනකොට ওই දේවල් වෙනවා කියලා කියලා 또 තියෙනවා. 지진은 어떠합니까? එතකොට භූමිකම්පා ගමුකෝ අපි. 지진은 우리 시대에 와서 기하급수적으로 많아지고 있습니다. දන්නවද දැන් කාලේ ඉස්සරට වැඩිය ගොඩක් භූමිකම්පා ඇති වෙනවා. 갈수록 지진의 규모도 커지고 있습니다. කාලය කියන්නේ අපේ කාලයට එන්න භූමිකම්පාවල අර ප්‍රමාණය කොයිතරම් විශාලද කියන එකත් වැඩි වෙලා තියෙනවා. 지진이 왜 이렇게 많아지고 있냐라며 전문가들이 연구했지만 원인이 없이 무언가 잘못됐다라고만 말하고 있습니다. ඉතින් පරීක්ෂණ කරන අය බලනවා ඇයි මෙච්චර නිරන්තරයෙන් භූමිකම්පා එන්නේ කියලා. නමුත් ඔවුන්ටත් හරියට පිළිතුරක් හොයාගන්න බැහැ. 기근과 지진이 많아지는 것, 바로 이 세상 마지막이 다가왔다라는 또 다른 증거입니다. ඉතින් සාගත සහ භූමිකම්පාවන් මේ ලෝකේ වැඩි වෙනවා කියලා කියන්නේ ලෝකයේ අවසානයේ ඉතාමත්ම සමීපයි කියලා. 또한 예수님은 이 세상 마지막 때의 또 하나의 징조로 바로 온역, 전염병을 말씀하셨습니다. යේසුස් වහන්සේ තවත් සලකුණක් කිව්වා. ඒ තමයි වසංගත වැඩි වෙනවා කියලා මේ ලෝකේ. 자, 이 전염병 우리 시대에 정말 실감하는 것입니다. ඉතින් අපි මේ දැන් ජීවත් වෙන කාලේ තමයි වැඩියෙන්ම වසංගත තියෙන්නේ. 자, 역사적으로 전염병들은 계속 있었습니다. දැන් අපි ඉතිහාසය ගත්තොත් ඒ කාලෙත් වසංගත තිබුණා. 근데 그 전염병에 영향을 받는 것들은 점점 더 넓어지고 있습니다. නමුත් ඒ වසංගත වලින් මිනිස්සු මැරෙන ප්‍රමාණය නැත්නම් ඒකෙන් කරන බලපෑම එච්චරම සැර නෑ දැන් කාලේ තරම්. 전문가들은 인류가 멸망하게 된다면 전염병 때문에 멸망한다라고 예측하고 있습니다. සමහර විද්‍යාඥවරු කියනවා මේ ලෝකේ කවදාහරි විනාශ වෙනවනේ විනාශ වෙන්නේ ওই වගේ ලොකු වසංගතයක් ඇවිල්ලා. 여러 가지 전염병들은 대재앙의 예고편입니다. ඉතින් විවිධාකාර වසංගත රෝග ගැන අපිට දැන් අහන්න ලැබිලා තියෙනවා. 이 전염병의 주기도 갈수록 빨라집니다. ඉතින් ඒවෙන් කරන හානියත් එන්න වැඩි වෙනවා. 자, 코로나로 인해서 전 세계가 마스크를 쓰고 අපි 다녔습니다. දන්නවා කොරෝනා ආපු කාලේ ලෝකේ හැම මිනිහෙක්ම වගේ මාස්ක් අඳන් ගියේ. 지금은 그 코로나의 흔적이 점점 많이 사라졌습니다. දැන් නම් කොරෝනා එකේ ප්‍රතිඵල වැඩි නැහැ.
그러나 언제 또 코로나보다 더 강력한 전염병이 우리에게 찾아올지 모릅니다. නමුත් අපි දන්නේ කොරෝනා වගේ ඊටත් වැඩිය දරුණු අසංගතයක් කොයි වෙලේ මේ ලෝකෙට කඩම් පාත්තේද. 요즘 우리 스리랑카에도 댕기열이 확산 중에 있습니다. ඉතින් මේ දවස්වල දැන් ඩෙංගු ගත්තොත් ලංකාවේ දරුණු විදිහට ඩෙංගු පැතිරෙනවා. 이러한 일들은 우리가 인생을 살아가면 살아갈수록 더욱더 많아질 것입니다. ඉතින් අපි ඉස්සරහට ජීවත් වෙන්න මේ වගේ වසංගත රෝග තවත් වැඩි වෙනවා. 왜 이와 같은 일들이 곧 세상 마지막 때의 징조이기 ඉතින් 때문입니다. ඒවා වැඩි වෙනවා කියන එකෙන් අපිට පේන්නේ මේ ලෝකේ අවසානයේ ඉතාමත්ම සමීපයි කියලා. 이어서 또 예수님께서는 세상 마지막 때의 징조로 하늘의 권능들이 흔들리겠음이라라고 말씀하셨습니다. යේසුස් වහන්සේ කිව්වා තවත් සලකුණක් ගැන. ඒ තමයි ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලැබුණ බැවින් කියලා කියනවා. 히브리서에도 보면 땅과 하늘 이런 자연의 것들이 다 옷과 같이 낡아진다라고도 말씀되어 있습니다. ඉතින් බයිබලේ හීබ්‍රියු කියන පොතේ තියෙනවා ස්වර්ගවල් පොළව මේ ඔක්කොම පරණ වෙලා යනවා කියලා කියන වස්ත්‍රයක් වගේ. 마지막 때의 또 하나의 징조가 자연의 질서가 파괴된다라는 것입니다. ඉතින් මොකක්ද මේකෙන් මේ කියන්නේ? අර ස්වභාවික තිබ්බ ඒ හැම දෙයක්ම ඔක්කොම විකෘති වෙලා කියලා කියන්නේ. 자, 가면 갈수록 지구의 정말 큰 문제 중에 하나가 바로 기후 문제입니다. දැන් අපි ගත්තොත් අපේ පෘථිවියට තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි කාල ගුණය වෙනස් වීම. 어떤 스리랑카 분이 스리랑카가 점점 더 더워지는 것 같다 이런 표현을 합니다. ඉතින් අපේ දේවගතිතුමාට එක්කෙනෙක් කිව්වලු ලංකාව ඉස්සරට වැඩිය දැන් ගොඩක් රස්නේ වෙලා තියෙනවා කියලා. 자, 한국도 마찬가지입니다. ඉතින් ලංකාව විතරක් නෙමෙයි කොරියාවත් එහෙමයි. 한국도 날씨가 점점 더워지고 있습니다. කොරියාවේ කාල ගුණයක් දැන් ගොඩාක් වෙනස් වෙනවා. 그래서 한국의 신문 기사인데 이 해가 올해가 가장 뜨거운 해 되나 이런 기사가 해마다 나오고 있습니다. ඉතින් මේ කොරියාවේ තිබ්බ ආටිකල් එකක් තියෙන්නේ ඒකේ ලියලා තියෙන්නේ මේ අවුරුද්ද තමයි ඔවුන් අත්දකපු රස්නෙම අවුරුද්ද කියලා කියන්නේ. 이게 2023년도의 기사인데 그 다음에 2024년에도 똑같은 기사가 나왔습니다. ඉතින් ඒ ආටිකල් එක ඇවිල්ලා 2023 ලියපු එකක් ආයි 2024 ආටිකල් එකක් ඇවිල්ලා තිනවා. ඒකේ කියනවා නෑ ගිය අවුරුද්දේ මේ අවුරුද්ද ඊට වඩා රස්නේ කියලා. 2025년, 2026년인 올해도 똑같은 기사가 계속 나옵니다. හැබැයි 2026ට ආවම 2026 ඔක්කොම අවුරුද්ද වලට වැඩි රස්නේ කියලා ඔවුන් කියනවා. 마치 지구가 병든 것처럼 자연의 질서가 파괴되고 있습니다. ඉතින් අපේ පෘථුවිය නිකන් ලෙඩ වෙලා වගේ ඔක්කොම විකෘති වෙලා වෙනස් වෙලා තියෙනවා. 또한 이 마태복음 말씀에는 별들이 하늘에서 떨어지며 하늘의 권능들이 흔들리리라라고 ඒ 말씀하셨습니다. වගේම තව තැනක තියෙනවා තාරකාවෝ අහසෙන් වැටෙන්න ඕය අහසේ බලපරාක්‍රමද සෙලවෙන්න ඕය කියලා. 자, 별은 하늘 위에 떠 있어야 합니다. අපි දන්නවා තාරකාවන් තියෙන්න ඕනේ අහසේ නේද? 그것이 별이 있어야 할 위치입니다. සාමාන්‍යයෙන් තරුවක් තියෙන්න ඕනේ අහසේනේ වෙන කොහෙවත් නෙමෙයිනේ. 근데 그 별들이 자기의 자리를 지키지 않고 땅에 떨어집니다. නමුත් මොකද වෙලා තියෙන්නේ? ඒ තාරකාවන් පොළවට කඩාගෙන වැටෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. 우주에서 떨어진 별의 흔적들을 표시한 자료입니다. ඉතින් අභ්‍යවකාශයේ ඉඳන් පෘථුවියට කඩාගෙන වැටිච්ච උල්කාපාතවල සලකුණු තමයි මේ තියෙන්නේ. 얼마 전에 이 지구는 거대한 소행성과 부딪혀 멸망할 뻔했다고 ඉතින් 합니다. මීට වසර කිහිපකට පෙර අපේ පෘථුවියත් එක්ක ඉතාමත්ම සමීපෙන් ගැටෙන්න ගිය තාරකාවක් තිබුණා. 이 우주에서 거대한 소행성이 지구에 가까이 다가왔는데 부딪힐 뻔했다는 겁니다. ඉතින් තව චුට්ටක් එහා මෙහා වුණා නම් ඕක අපේ පෘථුවියත් එක්ක වැදිලා ලොකු විනාශයක් වෙන්න තිබුණා. 대부분의 사람들은 이거 몰랐습니다. ඉතින් ගොඩක් අය මේකක් වෙනවද කියලාවත් දැනන් හිටියේ නෑ. 알아도 할 수 있는 게 없다는 겁니다. ඉතින් අපි දැනගෙන හිටියත් වැඩක් නෑ. මොකද අපිට කරන්න දෙයක් නැහැ. 하늘의 질서들이 무너지고 있습니다. ඉතින් අහසේ පොළවේ තියෙන ඔක්කොම අර සාමාන්‍ය ක්‍රමවේදේ විනාශ වෙලා තියෙනවා. 마치 옷을 자주 입으면 옷이 낡아지는 것처럼 이 지구의 옷도 낡아지고 있다는 겁니다. ඉතින් අපි ඇඳුමක් කාලය තිස්සේ ඇඳම අපේ ඇඳුම පරණ වෙනවනේ. අන්න ඒ වගේ තමයි පෘථුවියත් දැන් පරණ වෙලා තියෙන්නේ. 이게 마지막 시대의 징조입니다. ඒ කියන්නේ ලෝකේ අවසානයේ ලං වෙනවා කියලා තියෙන සාක්ෂි තමයි මේ. 그리고 우리 시대 모습입니다. ඉතින් අපි දැන් ජීවත් වෙන්නේ ඒ අවසාන කාලේ. 또한 예수님께서 말씀하시기를 불법이 성함으로 많은 사람의 사랑이 식어진다라고 말합니다. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා
අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ අයගේ ආදරේ හීන වෙනවා කියලා. 사랑이 식어지는 시대, 이게 마지막 시대의 모습입니다. ඉතින් මිනිස්සුන්ගේ ආදරය හීන වෙනවා කියලා කියන්නේ අපි දැන් ජීවත් වෙන කාලේ. 우리 시대는 이 분노에 대해서 사람들이 절제하지 못합니다. ඉතින් දැන් කාලේ ගත්තොත් මිනිස්සු හරිම ෂණික කෝපයෙන් තමයි ජීවත් වෙන්නේ. 아내가 남편에게 끓는 불을 붓고 흉기를 휘둘렀다고 합니다. ඉතින් දැන් මේ ආටිකල් එකේ තියෙන්නේ බිරිඳ තම ස්වාමි පුරුෂයාට ආයුධයක් ඔසවනවා කියලා. 부부 관계가 무너지고 있습니다. ඒ කියන්නේ දෙන්නෙක් අතර තියෙන ඒ ආදරණීය බැඳීම විනාශ වෙමින් යනවා කියලා. 또한 자녀가 엄마를 죽인 사건이 있습니다. ඒ වගේම තවත් එක් ආටිකල් එකක් තියෙනවා දරුවා මවව මරා දාලා තියෙනවා. 부모와 자녀의 관계가 무너지고 있습니다. ඒ කියන්නේ දරුවන් සහ දෙමව්පිය අතර තියෙන මේ බැඳීම කොයි තරම් විකෘති වෙලාද. 또 학생이 선생님을 성희롱했다고 합니다. ඒ වගේම සිසුවෙක් ගුරුවරයාට පහර දීලා තියෙනවා. 선생님과 학생의 관계가 무너지고 있습니다. ඉතින් ගුරුවරයාට තියෙන ගෞරවය සිසුවන් තුළ නැති වෙලා තියෙනවා. 욕했다고 옆집에 불질러 버렸습니다. ඉතින් එහා පැත්තේ ගෙදර එක්කෙනා මොන හරි කිව්වා කියලා ඒ ගෙදර මිනිස්සයාගේ ගේ ගිනි තියලා. 이웃의 관계가 무너지고 ඒ 있습니다. කියන්නේ අර එකිනෙකා අතර තියෙන මේ බැඳීම සම්පූර්ණයෙන් විනාශ වෙලා. 순간 욱해서 사람을 죽인 사건들이 점점 많아집니다. ඉතින් හදිසි කෝපය නිසා මිනිස්සු කරන වැරදි වැඩ ගැන තමයි මේ තියෙන්නේ. 이 불법이 많아지고 사랑이 식어지는 모습, 이게 마지막 시대의 모습 ලෝකයේ 징조입니다. අවසානයේ ලං වෙනකොට මිනිස්සුන්ගේ අධර්මිෂ්ඨකමුත් වැඩි වෙලා මිනිස්සුන්ගේ ආදරේ කියන දේ නැත්තටම නැති වෙලා තියෙනවා. 자, 여기서 예수님이 말씀하신 세상 마지막 때의 징조 중에 우리 시대가 아닌 모습은 하나도 없습니다. ඉතින් මෙතන මේ තියෙන ඕන ලිස්ට් එකක් අපි දැන් මේ ජීවත් වෙන කාලේ මේ එක ලිස්ට් එකෙන් එකක්වත් අඩංගු නැත්තේ නැහැ. 이런 일을 보면 예수님의 재림과 이 세상 끝이 다가왔다라고 예수님께서 제자들과 그리고 결국 우리들에게 말씀하신 겁니다. ඉතින් යේසුස් වහන්සේ අපිටත් ගෝලයන්ටත් කියන්නේ ඔන්න ඔය සලකුණ ටික ආවොත් ලෝකේ අවසානයේ ලං වෙලයි තියෙන්නේ කියලා. 그리고 예수님이 이 세상에 재림하십니다. එතකොට යේසුස් වහන්සේ මේ ලෝකෙට දෙවනියට පැමිණෙනකොට 그때 구원받은 사람은 데려가시고 구원받지 못한 사람은 이 세상에 버려두신다라고 말씀하십니다. ගැලවීම ලබපු අයව උන්වහන්සේ ගෙන යනවා. ගැලවීම නොලබපු අයව උන්වහන්සේ මේ ලෝකේ තියලා යනවා. 이 구절을 같이 읽겠습니다. එහෙමනම් අපි මේ බයිබල් වාක්‍ය එකට කියවමු. එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙටී සිටිනවා ඇත. එක්කෙනෙක් යන්න ලබන්නේ. එක්කෙනෙක් අත්හරිනු ලබන්නේ. ස්ත්‍රීයන් දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිනවා ඇත. එක් තැනැත්තියක් ගනු ලබන්නේය. එක් තැනැත්තියක් අතහරිනු ලබන්නේය. 여기에서 데려간다라는 것과 버려둔다라고 하는 표현이 반복되어 있습니다. පේනවද මෙතන ගනු ලබන්නේය කියලයි අත්හරිනු ලබන්නේය කියන එක දෙතුන් වතාවක් තියෙනවා. 데려간다라는 것은 예수님의 재림의 때, 이 세상 마지막 때에 구원받은 사람을 하나님이 데려가신다는 මෙතන 겁니다. ගනු ලබන්නේ කියන්නේ ගෙන යනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේ තුල ජීවත් වෙමින් ගැලවීම ලබාගත් මනුෂ්‍යයව. 자, 그리고 버려둔다라는 것은 예수님이 재림하실 때 구원받지 못한 사람은 이 세상에 버려두신다라는 말씀입니다. හැබැයි අත්හැරලා යන අත්හරිනු ලබන්නේ කියලා කියන්නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ගැලවීම නොලබා ගත්ත අය. 자, 이 사건을 휴거라고 합니다. ඉතින් මේකට තමයි අපි කියන්නේ ඔසවා ගැනීම නැත්නම් රැප්චර් කියලා. 그 날이 언제인지는 모르지만 이 휴거의 사건이 있을 만한 그 전의 징조들은 다 이루어졌습니다. ඉතින් මේ සිද්ධිය කවදද හරියටම වෙන්නේ කියලා අපි දන්නේ නැති වුණාට මේක ලං වෙනකොට මොනවද තියෙන සලකුණ කියන එක අපි දැන් කලින් බැලුවා. 예수님께서 이 세상에 오늘이라도 재림하실 수 있습니다. ඉතින් යේසුස් වහන්සේට මේ අද වුණත් මේ ලෝකෙට එන්න පුළුවන්. 그리고 예수님이 재림하시면 이 자리에서도 구원받은 사람은 데려가실 것이며 구원받지 못한 사람은 버려두실 것입니다. ඉතින් යේසුස් වහන්සේ දැන් මේ ලෝකෙට ආවොත් මෙතනින් ගැලවීම ලබාගත් අය උන්වහන්සේ අරගෙන ගිහිල්ලා අනිත් අයව තියලා යයි. 휴거의 사건은 어느 날
갑자기 오게 될 것입니다. ඉතින් මේ සිද්ධිය මේ ඔසවා ගැනීම කියන දේ කොයි වෙලේ වෙයිද කියලා අපි දන්නේ නැහැ. 그 날이 오면 바로 이 영상과 같은 날이 될 것입니다. ඉතින් එහෙම දිනේ උදා වුණාම මේ වීඩියෝ එකේ තියෙන විදිහට තමයි ඒක වෙන්නේ. 잠시 보겠습니다. අපි බලමු ඒක. 같이 읽겠습니다. අපි මේ බයිබල් වාක්‍යයකට කියවමු. එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක් දැයි නුඹලා දන්නේ නැත්. 그 날이 언제인진 알지 못합니다. ඒ දවස කවදද කියලා අපි දන්නේ නැහැ. 그러나 그 날이 있을 법한 그 징조는 우리 시대에 다 이루어졌습니다. නමුත් ඒ දවස ලං වෙනවා කියලා කියන්න පුළුවන් සාක්ෂි ඒ වගේම ඒ සලකුණු ඔක්කොම දැන් අපි මේ ජීවත් වෙන කාලේ සම්පූර්ණ වෙලා තියෙනවා. 그래서 우리들에게 이 같은 말씀을 하신 겁니다. ඉතින් ඒ නිසා තමයි අපිට මේ දේ කියන්නේ උන්වහන්සේ. 그러므로 깨어 있으라. උන්වහන්සේ කියන අවදිව ඉන්න කියලා. 어느 날에 너희 주가 임할는지 너희가 알지 못함이니라. ඉතින් අපි කොයි දවසද කියලා දන්නේ නැති වුණාට 깨어 있으라는 말이 무엇입니까? අපිට අවදිව ඉන්න කියලා කියනවා. ඇයි? 예수님의 재림의 날 당신은 구원받은 영혼이 되었냐라고 질문하신 겁니다. අවදිව ඉන්න කියන එකෙන් අපිට කියන්නේ ඔබ ගැලවීම ලබලාද ඉන්නේ කියන එකයි අහන්නේ. 예수님의 재림의 날 데려가는 사람이 있고 버려둠을 당하는 사람이 있는데 나는 어떤 사람이냐는 겁니다. උන්වහන්සේ නැවත එන දවසේදී උන්වහන්සේ ගෙන යන අයත් ඉන්නවා, තියලා යන අයත් ඉන්නවා. ඉතින් අපි මේ දෙගොල්ලන්ගෙන් කොයිකටද අයිති? 정말 구원 받으셨습니까? ඇත්තටම ඔබ ගැලවීම ලබලාද? 예수님이 데려가신다라고 하는 사람 안에 내가 포함되고 있습니까? ඒසස් වහන්සේත් එක්ක යන්න මම ලෑස්තිද? 그러한 준비를 하지 않고 살아가는 것이 깨어 있는 것이 아니라 잠자고 있는 것입니다. ඉතින් අපි ඒකට සූදානම් වෙලා නැත්තම් අපි තවමත් අවදිව නෙමෙයි ඉන්නේ, තවමත් අපි නිින්දෙන් ඉන්නේ. 깨어 있으라라고 말씀하시기 때문에 우리에게 이와 같은 성경 강연회와 같은 시간들이 우리에게 주어진 겁니다. අපිට අවදිව ඉන්න තමයි උන්වහන්සේ මේ වගේ සම්මන්ත්‍රණයක් දීලා තියෙන වචනේ අසන්නට. 설마 이런 날이 정말 있을까? 이렇게 생각하시는 분 혹시 있습니까? සමහර විට මෙතන ඉන්න අය අතරින් හිතනවා ඇති ඇත්තටම ওই කියනා වගේ දවසක් තියෙනවද කියලා. 이런 날이 있다라고 지금 성경이 말하고 있습니다. එහෙම දවසක් තියෙනවා කියලා බයිබලේ තියෙනවා. 자, 이 성경에 거짓말이 있을까요? 없을까요? බයිබලේ හැම දෙයක්ම ඇත්තද බොරුද? 그리고 없는 것을 그냥 있다라고 말하고 있는 성경이 있을까요? 없을까요? නැති දෙයක් තියෙනවා කියලා බයිබලේ කියනවද? 하나님은 농담하지 않으십니다. නෑ, දෙවියන් වහන්සේ අපිත් එක්ක විහිළු කරන්නේ නෑ. 그리고 지난 3일간 성경을 통해 우리가 알 수 있는 것은 이 성경의 내용은 사실이라는 것입니다. ඉතින් දැන් අපි දවස් 3ක් පුරාවටම දැක්කා බයිබලේ තියෙන හැම වචනයක්ම ඇත්ත කියලා. 이 성경에는 그 어떠한 거짓말도 없습니다. බයිබලේ කිසිම බොරුවක් ලියවෙලා නැහැ. 단지 일어나지 않은 일이라고 이런 날이 설마 있을까? 이렇게 생각하는 거 아니십니까? ඉතින් අපි මේක දිහා බලලා මේක නම් ඉතින් තාම උනේ නෑනේ වෙයිද දන්නේ නැහැ කියලා හිතුවම හරිද? 노아 홍수 때 방주에 타지 않았던 사람들과 똑같은 마음을 가지고 있는 겁니다. නොආගේ කාලේ නොආගේ නැවට නැග්ගේ නෑ මිනිස්සු. මිනිස්සු හිතුවේ ඒක බොරු කියලා. නමුත් අපිත් එහෙම වුණොත් හරිද? 하나님은 우리에게 이 성경이 사실이라고 하는 확실한 증거들을 우리에게 보여주셨습니다. දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් පැහැදිලි සාක්ෂි අපිට දීලා තියෙනවා. 그 이유는 바로 이와 같은 날이 분명히 온다라는 것을 우리에게 경고하시기 ඉතින් 때문입니다. උන්වහන්සේ අපිට ඒ සාක්ෂිත් පෙන්නලා අපිට කියා දෙන්නේ ලෝකේ අවසානයේ කියලා දවසකුත් අනිවාර්යෙන් තියෙනවා කියලා. 지금까지의 모든 말씀들이 사실이라면 앞으로 일어날 것에 대한 말씀도 사실입니다. ඉතින් මෙතෙක් වෙනකන් අපි දැකපු අපි ඉගෙනගත්ත හැමදේම සත්‍යයි නම් ඉස්සරහට තියෙන දේවලුත් අනිවාර්යෙන්ම සත්‍යයි. 우리는 하나님이 살아계시다라는 것, 그리고 하나님이 말씀하신 것은 다 사실이라는 것, 우리는 지금까지 그 내용을 살펴본 것입니다. ඉතින් මෙතෙක් වෙනකන් මේ දැන් වෙනකන් අපි ඉගෙනගත්ත හැම දෙයක්ම බොරු නෙමෙයි සත්‍ය කියලා අපිට බයිබලෙන්ම ඔප්පු වෙලා පෙන්වුවා. 전도서 12장 13절 같이 읽겠습니다. බයිබලේ ධර්මදේශකයා පොතේ 12:13 අපි එකට කියවමු. සියල්ල අසන ලදී. මුළු කාරණේ තීන්දුව නම් මෙය. දෙවියන් වහන්සේට බයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න. මේ වනායි සියලු මිනිසයාගේ යුතුයකමය. 자,
자, 우리는 지난 3일간 성경의 모든 내용을 다 알아본 것은 아니지만 성경은 사실이라는 확실한 증거들을 살펴봤습니다. ඉතින් පහුගිය දවස් 3 පුරාවටම අපි බයිබලයේ තියෙන ඔක්කොම අකුරෙන් අකුර ඉගෙන ගත්තේ නැති වුණාට බයිබලයේ තියෙන ප්‍රධාන සාක්ෂි කිහිපයක් කතා කරා. 그리고 살펴보지 않았던 내용을 더 살펴본다면 성경은 더 확실한 사실이구나를 발견하게 될 겁니다. ඉතින් අපි ඉගෙන ගත්තේ නැති දේවලුත් තව ටිකක් ගැඹුරින් ඉගෙන ගත්තොත් අපිට තවත් අපේ ඇදහිල්ලා බයිබලයේ තියෙන සියල්ලම සත්‍යයක් කියලා දැනේ. 자, 그것은 우리에게 앞으로 일어날 일도 사실이라는 것을 알려주고 있습니다. ඉතින් බයිබලෙන් අපිට කියනවා ලෝකේ ඉදිරියට අනාගතයේ වෙන්න තියෙන දේවල්ුත් සත්‍යයි කියලා. 자, 정말 하나님 살아계시는 거 믿어지십니까? ඉතින් මෙතන ඉන්න අය දෙවියන් වහන්සේ ජීවමානයි කියලා විශ්වාස කරනවද? 믿어지셔요? විශ්වාසයිද නැද්ද? 확실합니까? ෂුවර්ද? 네. 하나님이 살아계신다는 건 반복적으로 계속 말씀드리지만 내가 기도했더니 하나님이 응답하시더라. 그렇게 믿는 것이 아닙니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක අපි බොරු ඒ කියන්නේ අන්ධ විශ්වාසයක් මත පදනම් කරගෙන හරියන්නේ නැහැ. 교회에 나갔더니 병이 나았더라. 그래서 하나님을 믿는 게 아닙니다. මම පල්ලි ගිය නිසා මට අර හාස්කම වුණා මේ හාස්කම වුණා ඒ නිසා මම දෙවියෝ අදහනවා කියලා හරියන්නේ නැහැ. 교회를 나가면서부터 사업이 잘 되고 돈도 많이 벌어서 하나님을 믿는 것도 아닙니다. මගේ ව්‍යාපාරේ සාර්ථක වුණා මට සල්ලි හම්බුණා මට අරක හම්බුණා මේක හම්බුණා නිසා මම දෙවියන් වහන්සේව අදහනවා කියලා හරියන්නේ නැහැ. 이 성경의 확실한 증거들, 말씀들을 통해 우리는 하나님이 살아 계시다라는 것을 믿을 수 있습니다. බයිබලයේ තියෙන පැහැදිලි සාක්ෂි තුලින් තමයි මම උන්වහන්සේව විශ්වාස කරන්න ඕනේ. 자, 제가 우리 스리랑카에 와서 많은 분들과 상담을 합니다. ඉතින් දේවගතිතුමා ලංකාවට ඇවිල්ලා බොහෝ අය සමග කතාබහ කරනකොට 하나님이 정말 살아 계십니까? 라는 질문을 할 때 크게 두 부류로 나눠집니다. ඉතින් එයාලගෙන් අහනවා එකම ප්‍රශ්නේ. ඔබ දෙවියන් වහන්සේ ජීවමානයි කියලා විශ්වාස කරනවද? එතකොට දෙන උත්තර කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 자, 한 부류는 자기의 경험을 이야기합니다. එක කණ්ඩායමක ඉන්න අය කියන්නේ හැම වෙලෙම තමන් අත්දැකපු දේ ගැන. 기도가 들어줬다든지 내 소원을 하나님이 들어주셨다든지 그런 경험을 이야기합니다. මං ඉල්ලපු දෙයක් මට ලැබුණා මට මං බලාපොරොත්තු වෙච්ච දෙයක් මට හම්බුණා කියලා තමයි ගොඩක් අය උත්තර දෙන්නේ. 안타깝게도 그건 하나님이 살아계신다는 증거가 아닙니다. හැබැයි දෙවියන් වහන්සේ ජීවමානයි කියන සාක්ෂියක් ඒක නෙමෙයි. 그것은 다른 종교를 믿고 있는 사람도 다 그렇게 말할 수 있습니다. හිතලා බලන්න වෙන අන්‍ය ආගමක කෙනෙක්ට උනත් කියන්න පුළුවන් ඒක. 자, 그런데 이 질문에 대해서 좀 다르게 말씀하시는 분도 있습니다. එතකොට වෙනස් විදියට උත්තර දෙන තවත් කොටසක් ඉන්නවා. 에덴 동산을 성경을 통해 봤더니 하나님이 살아계시군요. 이렇게 말합니다. ඒ ඉතුරු කොටසේ ඉන්න අය කියනවා ඒදන්න උයනේ ඒ සිද්ධිය මට ඇහුණායින් පස්සේ මට ඇත්තටම දෙවියන් වහන්සේ ජීවමානයි කියලා විශ්වාස වුණා කියලා. 노아 홍수 심판을 성경을 통해서 확인했더니 하나님이 살아계시군요. 이렇게 말합니다. තවත් කොටසක අය කියනවා දෙවියන් වහන්සේ මේ පෙන්නපු සාක්ෂි තුළින් මට විශ්වාසය ඇති වුණා කියලා මගේ හිතේ. 또 이스라엘을 통해서 우리 성경에 기록된 이스라엘을 통해서 하나님이 살아계시군요. 이렇게 말하는 사람도 ඉතින් 있습니다. ඔවුන් කියනවා ඊශ්‍රායලි ඉතිහාසය බැලුවම අපිට පේනවා ඒ සාක්ෂි තුළින් දෙවියන් වහන්සේ ජීවමානයි කියලා. 바로 그렇게 말한 사람이 하나님을 제대로 믿는 사람입니다. ඔන්න ඔය බයිබලයේ තියෙන සාක්ෂි ගැන කියලා තමන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගෙන ඉන්න මිනිස්සයා තමයි හරි ඇදහිල්ලේ ඉන්නේ. 내 기억, 내 경험, 내 감정으로 하나님을 믿는 것이 아니라 말씀을 통해 믿고 있기 때문입니다. මගේ මතකය අනුවට මගේ අත්දැකීම් අනුවට මට හිතන පතන විදිහ අනුවට මම දෙවියන් වහන්සේ තුළ විශ්වාසයක් ඇති කරගෙන හරියන්නේ නැහැ. 자, 여러분들에게도 질문해 보겠습니다. ඔන්න දැන් ඔගලන්ගෙන් අහන ප්‍රශ්නයක්. 속으로 답변해 주세요. තමන්ගේ හිතට උත්තරේ ලබා දෙන්න. 하나님 살아 계십니까? දෙවියන් වහන්සේ ජීවමානයිද? 속으로 답변하셨습니까? හිත ඇතුලෙන් උත්තර දුන්නද? 하나님 살아 계시다는 증거가 무엇입니까? එහෙමනම් දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔබට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිය මොකක්ද? 증거가 뭐예요? මොනවාද සාක්ෂි? 여전히 내가 기적을 경험했다. 병이 나았다.
이렇게 말을 하고 있습니까? මගේ රෝගේ සුව වුණා මට අරක ලැබුණා මේක ලැබුණා කියන ඒවද සාක්ෂි. 그게 아니라는 것을 계속 말하고 있는 ඒව 겁니다. සාක්ෂි නෙමෙයි. 바로 성경 말씀을 배워보니 하나님이 살아계시다 이렇게 말해야 합니다. බයිබලේ වචනය තුළ තියෙනවා දෙවන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් ඕන තරම් සාක්ෂි. 자, 어떻게 하나님을 믿어야 되는지 이게 확실히 아셨습니까? ඉතින් දෙවන් වහන්සේ තුළ අපි ඇදහිල්ල පදනම් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. 자, 이런 증거들을 보면서도 하나님 믿기를 거부하는 사람들도 있습니다. ඉතින් මේ ඔක්කෝම සාක්ෂි දැකලත් අම්මට වැඩක් නෑ කියලා ප්‍රතික්ෂේප කරන මිනිස්සුත් ඉන්නවා. 왜냐하면 그들은 마음에 하나님 두기를 그냥 싫어하는 겁니다. ඇයි දන්නවද එයාලා එහෙම ප්‍රතික්ෂේප කරන්නේ? එයාලා නිහතමානී නෑ දෙවියන් වහන්සේව ඔවුන්ගේ සිතට පිළිගන්න. 증거가 부족해서 하나님을 안 믿는 것이 아닙니다. දැනුම නැතිකමක්වත් තියෙන ශාක්ෂිවල මදිකමක් නිසා නෙමෙයි ඔවුන් එහෙම කරන්නේ. 그냥 마음에 하나님 믿기를 그냥 싫어하는 겁니다. ඒකට හේතුව ඇවිල්ලා එයාලා කැමති නැහැ. උඩඟුයි දෙවියන් වහන්සේව පිළිගන්න. 왜냐하면 하나님을 믿는다라고 하고 교회를 나간다라고 하면 귀찮기 때문이죠. ඉතින් ගොඩක් මිනිස් දෙවියන් වහන්සේව අදහන්නේ නැත්තේ පල්ලි ගිහිල්ලා දෙවියන් වහන්සේව අදහන එක ඔවුන්ට කරදරයක්. 또 하나님을 믿으려고 하니 지금까지 내가 믿어온 종교를 배신하는 것 같아서 하나님을 안 믿기도 합니다. තවත් සමහර අය හිතනවා මම මෙච්චර කාලයක් අදහපු ආගමට මම වැරද්දක් කරන්නේ. ඒ නිසා මම දෙවියන් වහන්සේව අදහන්නේ නැහැ කියලා. 그것을 우리는 고집이라고 합니다. ඉතින් ඒකට තමයි අපි උඩඟුකම කියලා කියන්නේ. 확실한 증거를 확인했다면 내 마음을 바꿔야 합니다. පැහැදිලි සාක්ෂිත් අපේ ඉස්සරහ තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා අපේ හදවත වෙනස් කරන්න. 확실한 증거를 보면서도 하나님 믿기를 거절한다면 그 고집 때문에 지옥 가는 겁니다. පැහැදිලි සාක්ෂිත් තිබිලත් අපි ඒවා ඉගෙනත් අරගෙන අපි ඒක පිළිගන්නේ නැත්නම් ඒ අපේ උඩඟුකම නිසා තමයි අපි උන්වහන්සේව ප්‍රතික්ෂේප 우리 කරන්නේ. 중에 그런 사람이 없기를 바랍니다. ඉතින් මේ මෙතන ඉන්න අය අතරින් එක්කෙනෙක්වත් එහෙම නොවේයි කියලා බලාපොරොත්තු වෙනවා. 자, 예수님이 이런 말씀을 또 하셨습니다. යේසුස් වහන්සේ තව දෙයක් අපිට කියනවා. 같이 말씀을 읽겠습니다. අපි මේක එකට කියවමු. මා නුඹලාට පොළවේදී කල්හි නුඹලා විශ්වාස නොකරනවා නම් ස්වර්ගික දේ කීවොත් විශ්වාස කරන්නේ කෙසේද? 자, 이 말씀에는 땅의 일 그리고 하늘 일 두 가지가 대비되어 있습니다. මෙතන වැදගත් වචන දෙක ඇවිල්ලා පොළවේ දේ ස්වර්ගික දේ කියන එක. 자, 땅의 일은 무엇이며 하늘 일이라는 건 무엇일까요? පොළවේ දේ සහ ස්වර්ගික දේ කියලා කියන්නේ මොකක්ද? 먼저 예수님과 이 성경은 우리가 살아가고 있는 이 땅의 일에 대해서 먼저 많은 말씀을 하셨습니다. ඉතින් බයිබලේ ඒ වගේම යේසුස් වහන්සේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට අවශ්‍ය කරන මේ පොළවේ දේවල් ගැනත් ගොඩක් කියලා තියෙනවා. 자, 이번 성경 강연에도 마찬가지입니다. ඉතින් මෙබර සෙමිනා එකෙත් එහෙමයි. 지금까지 우리는 우리가 살고 있는 이 땅의 일에 관한 말씀들을 함께 배운 겁니다. අපි දැන් පළවෙනි දවසේ ඉඳන් අද වෙනකම්ම ඉගෙන ගත්තේ අපි මේ ලෝකයේදී ගැටෙන පොළවේ දේවල් ගැන. 이 세상이 어떻게 창조되었는지, කොහොමද මේ ලෝකේ මැව්වේ? 에덴 동산 노아의 홍수, 이스라엘의 역사를 배웠습니다. ඒදන් උයන නොවාගේ නැව ඊශ්‍රායල ඉතිහාසෙ මේ ඔක්කොම අපි කතා කරා. 그리고 이 세상이 앞으로 또 어떻게 될지까지 배웠습니다. ඒ වගේම මේ ලෝකේ අනාගතයේදී මොනවද වෙන්නේ කියන එකත් අපි චූටියට කතා 이 කරා. 모든 일들이 우리가 살아가고 있는 이 땅의 일들입니다. ඉතින් මේ ඔක්කොම අපි පොළවේ ජීවත් වෙනකොට කතා වෙන පොළවේ දේ. 그리고 예수님께서 말씀하신 이 땅과 관련된 일들은 100% 사실이었습니다. ඉතින් යේසුස් වහන්සේ අපිට කියන මේ පොළවේ දේවල් ඔක්කොම බොරු නෙමෙයි සත්‍යයක්. 왜 예수님은 그리고 이 성경은 우리가 살고 있는 이 땅의 일들을 이렇게 자세하게 말씀하실까요? ඇයි යේසුස් වහන්සේ අපිට මෙච්චර ගැඹුරින් මේ පොළවේ දේ ගැන කියා දෙන්නේ? 바로 궁극적으로는 하늘 일을 말씀하시기 위함입니다. අපිට ස්වර්ගයේ දේ ගැන කියලා දෙන්න ඕන නිසායි. 바로 우리가 죽은 다음 있을 영원한 세상에 대해서 말씀하시려고 하기 때문입니다. අපි හැම කෙනෙක්ම මැරුණයන් පස්සේ අපිට මොකක්ද තියෙන ඉරණම කියන එක ගැන කතා කරන්න තමයි මේ ඔක්කොම කිව්වේ. 이것은 우리가 아직 가보지 않은 세계입니다. ඉතින් අපි තාම මැරුණයන් පස්සේ තියෙන ලෝකෙට ගිහිල්ලා නැහනේ. 그러나 가보지 않은 세계라 하더라도 우리가 지금 경험한 땅의 일들에 대한 하나님의 말씀이 다 맞다면 하늘 일과 관련된 말씀들도
다 맞다는 것을 우리에게 알려주고 있습니다. ඉතින් අපි දැන් පොළවේ දේවල් ගැන කතා කරන්නේ දවස් 3ක්. ඒ තුනේම තිබ්බ ඒවා ඔක්කොම සත්‍ය. එතකොට ස්වර්ගයේ දේවල් ගැන කියනකොටත් ඒවත් අනිවාර්යෙන් සත්‍ය. 자, 지금부터 그 말씀을 드리려고 합니다. ඉතින් දැන් ඉඳන් අන්න ඒක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. 사람이 죽으면 어떻게 될까요? මිනිහෙක් මැරුණම මොකක්ද වෙන්නේ? 뭐 다음 존재로 환생할까요? තවත් කෙනෙක් හැටියට ඉපදෙනවද? 아니면 그냥 죽으면 모든 게 끝날까요? එහෙම නැත්නම් ඔක්කොම ඉවරයි. දෙතනින් එහාට මුකුත් නැද්ද? 자, 성경은 말합니다. බයිබලයේ මෙහෙමයි කියන්නේ. 바로 하나님 앞에 갑니다. දෙවියන් වහන්සේ ඉදිරියට අපි යනවා කියලා. 믿어지십니까? විශ්වාස කරනවද ඒක? 우리 아직 그 세계를 가보지 못했습니다. අපි තාම ගිහිල්ලා නැහැ. 그러나 성경이 그렇게 말씀하고 계시다면 그게 사실입니다. නමුත් බයිබලේ අපිට එහෙම කියලා තියෙන නිසා ඒක සත්‍යයක්. මොකද බයිබලේ බොරු නැහැ. 성경은 사람이 죽으면 영원한 세상이 있다라고 말씀하십니다. බයිබලේ කියනවා මිනිස්සෙක් මැරුණයින් පස්සේ ඔහුට සදාකාලික ලෝකයක් තියෙනවා කියලා. 땅의 일에 대한 말씀이 다 사실이었다면 우리가 가보지 않은 이 하늘 일과 관련된 말씀도 다 사실입니다. ඉතින් අපි දැන් මෙතෙක් වෙනකන් කතා කරපු සියලුම දේ සත්‍යයි නම් ස්වර්ගයේ දේවලුත් අනිවාර්යයෙන්ම සත්‍යයි. 자, 그 하나님 만날 준비를 우리가 해야 합니다. ඉතින් අපි ඒ දෙවියන් වහන්සේව මොන ගහෙන්න සූදානම් විය යුතුයි. 자, 하나님이 살아계신다라는 증거는 서론에 불과했습니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක අපි විශ්වාස කරනවා. 결국 지금부터 드릴 말씀들을 하기 위해 지금까지 말씀드린 겁니다. ඉතින් අපි හැඳින්වීමක් වශයෙන් තමයි දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක මේ දවස් තුන පුරාවටම කියා දුන්නේ. 하나님이 살아계신다라는 것이 이제 나와 무슨 관계가 있는지를 지금 살펴보려고 합니다. දෙවියන් වහන්සේ ජීවමානයි නම් ඒක කොහොමද මගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියන එක තමයි අපි මෙතෙන් පටන් කතා කරන්න යන්නේ. 자, 중요한 말씀이기 때문에 우리 잠깐 5분 정도 쉬고 이어서 말씀드리겠습니다. ඉතින් ඒක ගොඩක් වැදගත් දෙයක් නිසා අපි විනාඩි 5ක විවේකයක් අරගෙන ආයෙ කතා කරමු. 예, 더 집중해서 말씀을 듣기 위해 잘 쉬시고 5분 후에 다시 뵙겠습니다. හොඳ අවධානයෙන් වචනේ අහන්න ඕන නිසා හොඳට රෙස්ට් එකක් අරගෙන හොඳ අවධානය අරගෙන අහන්න ඉදිරියට. 예, 잠깐 쉬겠습니다. අපි එහෙනම් විවේකයක් ගමු. 오케이.